මේ ජනවාරි මාසේ ඉරිදා දවසක්. වින්ටර් එකේ හිම පොඩ්ඩක් වැටිලා ගොඩක් කට්ටිය ස්කී කරන්න පටන් ගන්න කාලේ තමයි මේ. අපේ ගේ ඉස්සරහ තියෙනවා පොඩි පිට්ටනියක්. මේකට පොඩ්ඩක් හිම වැටුනහම ගොඩක් කට්ටිය එනවා ස්කී කරන්න. මේ බලන්නකෝ උදේම ගොඩක් පේරන්ට්ස්ලා යාළගේ බබාලත් එක්ක ස්කී කරන්න ඇවිල්ලා මෙතනට. අපි අද සිටි එකට යන්න හදන්නේ පොඩි වැඩකට. පොඩි වැඩකට කිව්වට shopping කරන්නයි පොඩක් ඇවිදින්නයි තමයි මේ යන්නේ. මේ කාලෙට අපි මෙහි ගත කරන ජීවිතය ඇත්තටම ටිකක් දුෂ්කරයි. පේනවනේ අපි ගමනක් යන ගියාපුවාම මේ වාහනේ වැහිලා තියෙන හිම වලින්. හැබැයි අවුරුදු පුරාවටම ඍතු 4ක් තියෙන හින්දා මේ පරිසරයේ සිද්ධ වෙන වෙනස්කම් එක්ස්පීරියන්ස් කරන එකයි ලයිෆ් ස්ටයිල් එක චේන්ජ් කරගන්න වෙන එකයි එක්තරා විදිහක මම හිතන්නේ මම එන්ජොයි කරන දෙයක්. මොකද ඒ හින්දාම හිතෙනවා ඉතින් ජීවිතේ ඒකාකාරී නෑ කියලා. කතාවෙන් විනාඩි 20ක විතර ඩ්‍රයිව් එකකට පස්සේ ඔන්න අපි ඔස්ලෝ වලට ආවා. ඔය ඈතින් පේන්නේ ඔස්ලෝ වල ඔපෙරා හවුස් එක. වින්ටර් එකේ වෙදර් එක ගොඩක් වෙලාවට මේ වගේ ක්ලවුඩි හින්දා පරිසරය නම් එච්චර ලොකු ලස්සනක් පේන්නේ නෑ. හැබැයි සමර් එකේ ආවොත් නම් මේ හරි ලස්සනයි. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඔස්ලෝ මාත්හෝලන් එකට. මාත්හෝලන් එක කියලා කියන්නේ ඔස්ලෝ වල තියෙන ෆුඩ් කෝට් එකක්. මෙතන ගොඩක් තියෙන එක කෑම තියෙන රෙස්ටොරන්ට්ස්. හැබැයි රෙස්ටොරන්ට්ස් වලට අමතරව පැස්ටා, මස් මාළු වර්ග නැත්නම් ෆ්‍රෝසන් අයිටම්ස් වගේ විකුණන ෂොප්ස් එහෙමත් ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ ස්වීට් ෂොප් එකක්. මේ බලන්නකෝ මේ මැක්‍රෝන්ස් වල ලස්සන. මැක්‍රෝන් කියලා කියන්නේ ෆ්‍රෙන්ච් ස්වීට් එකක්. මැක්‍රෝන්ස් වලට අමතරව මෙතන එක ස්වීට් වර්ග ගොඩක් තියෙනවා. මම ඔයාලට පොඩි රවුමක් ගිහින් පෙන්නන්නම්. ඒ ෂොප් එකෙන් මමත් ගත්ත මැකරොන්ස් ටිකක්. මේ තියෙන්නේ මං කලර්ස් 6කින් 6ක් ගත්තා. ලන්ච් එකට මං ගත්තේ සැමන් බෝල් එකක්. ඒක ටිකක් කලර්ෆුල් හින්දා මට ගන්න ආස හිතුණා. හස්බන්ඩ් ගත්තේ මෙන්න මේ කොරියන් කෑම එක. මට ඒකේ නම නම් ඇත්තටම මතක නෑද. සැමන් බෝල් එක ඇත්තටම කෝල්ඩ් මීල් එකක්. මේකේ වෙජිස් වගේක් තියෙනවා, සීවීඩ් තියෙනවා, ස්වීට් සෝස් එකක් උඩින් දාලා තිබ්බා, සැමන් තියෙනවා. තව මැංගෝ පියුරි එකකුත් තිබ්බා. ඇත්තටම මේක මික්ස් කරගෙන කද්දි හොඳ රසට තිබුණා. මම තව ග්‍රීන් ජූස් එකක් ගත්තා. මේක නම් හදලා තියෙන්නේ මීවිටි, ග්‍රීන් ඇපල්, අනාසි මික්ස් එකක්. මේකත් ඇත්තටම හරිම රසට තිබ්බා. ඔස්ලෝ එන්න ප්‍රධානම හේතුව උනේ මට පොඩි බඩුවක් ගන්න ඕන වුණා. අපි දැන් මේ යන්න හදන්නේ මේ ෂොප් එකට. මේ තියෙන්නේ ෂොප් එක. මෙතන ඔයාලට එක විදිහේ මීට් වර්ග, මීට් ප්‍රොඩක්ට්ස්, ප්‍රොසෙස් මීට් මේ හැම දෙයක්ම ගන්න පුළුවන්. ඉතින් මම ගන්න ආවේ බීෆ් විලින්ටන්. බීෆ් විලින්ටන් ගැන දන්නේ නැති අයට කියන්නම් මේ තියෙන්නේ බීෆ් විලින්ටන්. ඒක හදන්නේ බීෆ් වලින්. ඉතින් මේක මුල ඉඳලා හදන්න ගියොත් එහෙම ලොකු වෙලාවක් යන හින්දා මම මේ ෂොප් එකට ආවා මෙයාලගේ මේ බාගෙට හදලා තියෙන බීෆ් විලින්ටන් එක ගන්න. මේක oven එකට දාලා හදලා ගන්න තමයි තියෙන්නේ. මේ ෆුඩ් කෝට් එක ඇතුළෙම තියෙන ෆොටෝස් print කරන්න පුළුවන් මැෂින් එකක් හම්බ වුණා. ඇත්තටම මෙතන අපේ social media account එක search කරලා ඒකේ තියෙන ඕනම ෆොටෝ එකක් print කරන්න පුළුවන්. ෆොටෝස් ටික print වෙන්න ඉතින් විනාඩි 3ක් විතර ගියා.
එතකන් අපි පොඩ්ඩක් බලාගෙන හිටියා. එතකන් මේ බලන්නකෝ ස්ක්‍රීන් එකේ වැටෙන්නේ මොකද්ද කියලා. ලන්ච් එක අරගෙන අපි පොඩ්ඩක් එළියට ගියා ඇවිදින්න. අද වෙදර් එක නම් ඇත්තටම එච්චරම හොඳ නැහැ. වලට පේනවනේ ගොඩක් ක්ලවුඩි. හැබැයි ඉතින් හිම නම් පොඩ්ඩක් දිය වෙලා වගේ. ඒ හින්දා ඉතින් ලිස්සන්නේ නැහැ. නිවාඩු දවසට සිටි එකට ඇවිල්ලා මේ වගේ පාරවල් දිගේ ඇවිදින්න ඇත්තටම මම හරිම කැමතියි. හස්බන්ඩ් එක්ක හරි නැත්නම් යාළුවෙක් එක්ක හරි මෙහෙම ඇවිදින එක හරිම රිලැක්සිං වැඩක්. මොකද අපි වීක්ඩේස් පුරාවට මේ ඉතින් ජොබ් එකත් එක්ක බිසි වෙලා ඉන්නවා. ඉතින් වීකෙන්ඩ් එකේ මේ වගේ පොඩි ටයිම් එකක් ලැබුණොත් ඇවිදින්න මට හිතෙන්නේ ඒක හරිම ෂොක්. සිටි එකට ඇවිල්ලා කැෆේ එකකින් කොෆි එකක් බිව්වේ නැත්නම් ට්‍රිප් එක කම්ප්ලීට් වෙන්නේ නැහනේ. ඉතින් අපි මේ ළඟම තියෙන කැෆේ එකට ගියා හොඳ කොෆි එකක් බොන්න. මේ කැෆේ එක තියෙන්නේ මාත් හෝලන් එක ඇතුළෙමයි. මට තේරෙන විදිහට නම් මෙතන ටිකක් ප්‍රසිද්ධයි වගේ. මොකද ගොඩාක් අය ඇවිල්ලා මෙතන ලොකු වෙලාවක් ඉන්නවා. සමහරු පොත් කියවනවා, සමහරු ගොතනවා. ඉතින් මම කොෆි එකත් එක්ක බොන්නේ මේ රෙඩ් වෙල්වෙට් කප් කේක් එක ඕඩර් කරා. රෙඩ් වෙල්වෙට් කියලා කියන්නේ මං ආසම කේක්ස් වර්ග වලින් එකක්. ඔන්න ඒත් එක්කම අපේ කොෆි එකත් ආවා. මං හිතන්නේ මම රෙඩ් වෙල්වෙට් කේක් වලට කැමති විශේෂම හේතුව තමයි ඒකේ තියෙන ක්‍රීම් චීස් ෆ්‍රෝස්ටිං එක. ඒ හින්දා මේ කේක් එකට මාරම රසක් ලැබෙනවා. මං හිතන්නේ ලංකාවෙත් සමහර කේක් ෂොප්ස් වල ඔයාලට මේක ගන්න පුළුවන්. වින්ටර් කාලෙට හරි ඉක්මනට කළුවර වෙනවා මෙහි. ඉතින් දවල් වුණාට ඉක්මනට කළුවර වැටිගෙන තාපු හින්දා අපි කරන්න හිතාගෙන හිටපු වැඩ ටිකත් ඉවර කරගත්ත හින්දා දැන් ඉතින් ගෙදර යන්න වෙලාව හරි. අද vlog එක නම් එච්චර දිග vlog එකක් නෙමෙයි, මේක පොඩි vlog එකක්. හැබැයි මාත් එක්ක මෙච්චර වෙලා එකතු වෙලා හිටපු මාත් එක්ක ඔස්ලෝ යන්න ආපු ඔයාලා හැමෝටම thank you so much. මං හිතනවා ඔයාලා මේක enjoy කරන්න ඇති කියලා. එහෙනම් තවත් ලස්සන vlog එකකින් එකතු වෙනකන් ගිහින් එන්නම්. සුබ දවසක්.